බුදුරජාණන් වහන්සේ මේ ජ්‍යොතිෂය කියන එක සම්පූර්ණයෙන්ම අත්හරින්න කියලා තමයි දේශනා කරන්නේ. ඒක මූලාශ්‍රයෙන්ම සඳහන් කරනවා මහා නිද්දේශ පාළියේ 526 වෙනි පිටුවේ තමයි සඳහන් කරන්නේ. කරුණු 4කින් සඳහන් කරනවා ආතබ්බණං සුපිනං ලක්කණං අතෝපිනක්කත්තා. එතන ආතබ්බණය කියලා කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රය. සුපිනං කියලා කිව්වේ සිහින ශාස්ත්‍රය. ලක්කණං කියලා කිව්වේ ශරීර අංග බලලා සඳහන් කරන මේ ලක්ෂණ ශාස්ත්‍රය. අතෝපිනක්කත්තන් කියලා කිව්වේ නක්ෂාස්ත්‍රය. මේක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රතික්ෂේප කරනවා යෙදෙන්න එපා. මේ කාරණාවල යෙදෙන්න එපා. විශේෂයෙන්ම යෙදෙන්න එපා. යෙදෙන්න එපා කියලා සඳහන් කරනවා. ආයේ විශේෂයෙන් යෙදෙන්න එපා. සලකන්න එපා. ඉගෙන ගන්න එපා. මතක තියාගන්න එපා. අනිත් අය යොදවන්න එපා. මේ ආදි වශයෙන් වචන ගණනාවකින් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ තිරස්චීන විද්‍යාවන් හැටියට තමයි මේ දේවල් සලකලා තියෙන්නේ. ඒකට සඳහන් කරපු ආතබ්බේ, සුපිනය, ලක්කණය, අතෝපිනක්කත්තේ තිරස්චීන විද්‍යාවයි. සත්වයාගේ දියුණුවක් ඇති කරන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරා. ජාතක පාළියේ තියෙනවා නක්කත්ත ජාතකය කියලා ජාතක කතාවක්. ඒකේ සඳහන් කරනවා සත්වයාගේ දියුණුවක් මේ නැකත නිසා ඇති වෙන්නේ නැහැ කියන කාරණා. දැන් භාග්‍යතුන් වහන්සේ නම් නැකතත් ප්‍රතික්ෂේප කරනවානේ. ඕන බුද්ධාගමේ නැකත ප්‍රතික්ෂේපයි. උළුවහු තියෙන නැකත්, උළු වහන නැකත්, මුල්ගල් තියෙන නැකත්, විවාහ නැකත් මේ දේවල් සේරම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ප්‍රමාදයට හේතු වෙන සහ ඒ වගේ සත්‍ය බවක් නැති නිසා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේට නම් දැඩිසේ මේක තහනම්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ නක්කත් ජාතකයේ සඳහන් කළේ එක නගරයක ඉන්න කුමාරිකාවක් තවත් තරුණයෙකුට විවාහ කරලා දෙන්න කටයුතු කරනවා. තරුණයාගේ අම්මා මේ නැකත් බලන කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා මගේ පුතාගේ විවාහය සිද්ධ කරලා දෙන්න ඕනේ. අද හොඳ නැකතක් තියෙනවද කියලා. නැකත් බලන එක්කිනාට තරහ යනවා අද නැකතක් හදාගන්න ආපු නිසා. ඒ නිසා එයා මෙයාට දඬුවමක් කරන්න හිතාගෙන අද තියෙන නැකත් එකක්වත් හොඳ නැහැ. හෙට තියෙන නැකතක් හදලා දෙනවා. හෙටයි හොඳ නැකත් තියෙන්නේ. දැන් මංගල අවස්ථාවට තරුණියගේ පාර්ශවයේ කට්ටිය ඔක්කොම සූදානම් වෙලා ඉන්නේ. දැන් මේ පිරිස අද යන්නේ නැහැ. නැකත හොඳ නැති හින්දා. අර පිරිස තරුණිය වෙන තරුණියෙකුට විවාහ කරලා දෙනවා. මේගොල්ලෝ හෙට කියන දවසේ යනවා ඇය එක්ක ඉන්න. ඒ මිනිස්සු මේගොල්ලෝ ගහලා පන්න කරනවා. ඒකට දිනුවක් නෙමෙයි ඒ නැකතත් එක්ක ගිහිල්ලා උන්නේ. නාසයක් විතරයි සිද්ධ වෙලා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාස්ත්‍රයේ සසරින් එතර වීමට කිසිසේත්ම හේතු වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මේ අපි සඳහන් කරපු මන්ත්‍ර ශාස්ත්‍රයේවත්, ලක්කන ශාස්ත්‍රයේවත්, සිහින ශාස්ත්‍රයේවත්, නක්ෂාස්ත්‍රයේවත් සංසාරයෙන් එතර වෙන්න කිසිම ආකාරයකින් හේතු වෙන්නේ නැහැ. සසරින් එතර කරවන්න හේතු වෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ දේවල් ඔක්කොම තිරස්චීන විද්‍යාවන් හැටියට. තිරිසන් යෝනියේ උපදින්න හේතු වෙන කරුණු හැටියට තමයි පැහැදිලි කරන්නේ. ඒ නිසායි අර වචන ගණනාවකින් මේක තහනම් කළේ.